බලලා බලපන් පිටිපස්ස බලන්න එපා යටින් බලපන් බෙල්ල කඩන නැත්තම් යාළුවනේ සිනින්ජියක් තියෙනවා ලේ තියෙන මාසෝනව ගෙන්න ගන්න ගොඩක් අය කනතු වලට එහෙම ගිහිල්ලා මේ තැඹිලි ගෙඩිය උදේ වෙද්දි සංගේ කියන්නේ පෙන වගේ උඩට එන්න ඕනේ බිත්තරේ ඇතුළට රතු වෙන්න ඕනේ. ඔහොම වුණොත් මාසෝනව මෙතන ඇවිල්ලා තියෙනවා. මේක උදේත් තමයි අපි බලන් හිටන් ඉන්නේ මෙතනට ආයෙ එන්න බෑ අපිට. පරස් ගාලා යන්න මෙතනින් අලියනක් ගන්නෑ. ඕකේ බොයිස් ඒ වැඩෙත් හරි පේනවනේ අපේ අයිටම් එක බලාගෙන ඉන්න ඊළඟට මොනවා වේවිද කියන්න බෑ එලිවෙන්ට තව ගොඩක් වෙලා තියෙනවා. ඕකේ බොයිස් අපේ මාමාව අපේ බේරගන්න ගැලුම් කාර්යය යේ අපිට දැන් සතුටුයි. හරිද අපිට ටෝච් එකක් කරන් ආව බාන්න ඕගොල්ලෝ. ආය අලින්ට මෙතනට එන්න ඉර තියන්නේ නැහැ අපි. හරිද මේ යේ ෆයිනලි අපේ මාමාව ලොකු ටෝච් එකකුත් අරගෙන මං වටේටම ගහලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. අවුලක් නැහැ. පේන හැටියට ක්ලියර් වටේ දැන්ට. හරි දැන් මාමාව දැන් තමයි බං එකට ලේටි ටිකක් දෙන්නේ. කොල්ලෝ ටික මාමා එක්ක අපේ ගිනිමැලේ ගහන්න උදව් කරනවා මේ පැත්තෙන්. වැස්සත් එක්කම ඔක්කොම තෙමිලා තියෙන්නේ. අඩු අපි අරක තියෙනවා තාමතන. ඊට බලන්න බෑ දෙන්න නැති. අනිත් පැත්තෙන් අපේ ගෑල්ලමයි ටික උයන්න පටන් ගත්තා. උයන්න කියන්නේ අපි නූල්ස් තමයි රැයට කන්නේ. මාසෝනගේ අඩවියේ රිටිගල අලි එක්ක අපි නූල්ස් කන්න යන්නේ නැද්ද මම? පට්ට බඩගින්නෙන් හිටපු නිසා අපි ඉතුරු වැට්ටික් කරන්න කලින් කට්ටියම කාලා හිටියා. කන ගමන් අපේ මාමා කියපු කතාවෙන් අපේ තිබ්බ බය තවත් වැඩි වුණා. මම පැලේ ඉඳාගෙන ඉන්නකොට මට හීනයක් වුණා. හීනයක් වුණා මම බලන්නේ ඉන්නකට ගියාවදී ලක්ෂණ මේ ගෑණියක් කොණ්ඩේ ඉදාගෙන ඇවිදින් මට කතා කරනවා. මට කතා කරනකොට මම දැන් හීනෙන්නේ. මං කියනවා මේ යන්න කතා කරන්න එපා මේ කියනවා. මේ උඩ ඉන්නේ මම. මං උඩ දැන් බුදි නින්දෙන්නේ. අනිත් පාර මං කුණු හරි පෙනුත් කිව්වා. ඒත් ගියේ නෑ. අනිත් පාර මම දැන් යන්නත් දොතින් මම යන්න කියලා දැන් කීසරක් කිව්වා දැයි. දැන් ඕනවා ගිනි පෙල්ල කටේ කියලා ඔබන්ඩලා ඇක්කිනවා මම කටේ ගිනි පෙල්ල. එතකොට මට හැරුණා. ඒ වෙලාවට කාණක් නැන්ද ගියා. මට වෙන කෙනෙක් නම් පව් දෙපල් දෙන්නේ නෑ. බය. ඔය තනියමනේ. තනියමනේ. අතවුත් මේ මට වෙච්ච දෙයක් මම මේ කියන්නේ. මහසෝන අර එක විස් ගන්නවා කියලානේ. ඒකත් දැකලා තිනවා අපි. ඒක මේකට ගිනි හුල අරගෙන ඒ බහිරවයා කියලා. බහිරවය? ගිනි හුල අරන් තමයි යන්නේ. ගින්දර අරන්. ගින්දර. ඒ අපේ නැගිනි ලීලා තියෙන්නේ. පේනවා මේ යනවා වගේ. ඔව් පේනවා. මට කියන්න බැරි වුණානේ. මේ තමා මහසෝනගේ දේවාලේ තියෙන යාළුවනේ. අපි කලින් දවසක ආපු වෙලාවක එතනටත් ගියා විස්තර දැනගන්න. බය හිතන පැත්ත මොකක්ද තියෙන්නේ? බය හිතෙන පැත්ත කියන්නේ එයාගේ අවතාර තියෙන පහ. මහතෝන්, ලේතෝන්, ගොළුතෝන්, නමුතෝන්, ජයතෝන්. මෙයා කරදරයක් කරන්නේ නැහැ. අපි කට්ටිය ඉන්නවනේ. දැන් 30000ක් පිරිවර ඉන්නවා. ඒ කට්ටිය තමයි ඔය මිනිජා කට්ටියට වැහිලා නම් මනම් තීන් වෙන්නේ. ඒ කට්ටිය. මේ තමයි යා හිටපු තැන. ඒකද අපි වගේ මේ ඉන්නවා මාතෝන් අපේ. මාතෝන් අපේ මේ විදියට මිනිස්සුන් කරදරයක් නැහැ. එයාගේ වටේනේ පිරිස තමයි මේ දේවල් වෙන්නේ. එයා ඒ දේ. කියන්නේ එයා කිව්වොත් කරනවා. ඒ කියන්නේ දැන් එයාට දෙයක් කට්ටිය කණ්ඩ දෙන්න නම් මනම් ඔය ඈතිස් තරම් මනම් අරන් යනවනේ. එයාට පිරිස තමයි ඒවට මේ කියලා පෙරාගෙන නම් මනම් දැන් පිරිස යන මනුස්සයනම ඉන්නේ. පරේතය අක්කු ඒ කට්ටිය තමයි ඉන්නේ. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න යාළුවනේ. අද අපි හොල්මන් ගේම්ස් උත් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. අලි ගාන හොල්මන් මාසෝන් කැලේ අපි කරන්න යන්නේ අපි දනාල්ගේ උපන්දිනේ සමරන්න. අපි දනාල්ට අමතක නොවන විදිහේ ටැග් එකක් ගෙනාවා. අඩෝ සිරාට සර්ප්‍රයිස් උනේ. Happy birthday dear Danal. Happy birthday to you. Yay! ඔයාලත් happy birthday. ඊගොන ගැත්තන කවදාවත් වුන්නේ නැහැ. Charlie. අම්මා. ඊගොන ගැත්තන කවදාවත් වුන්නේ නැහැ. මේ කැරකුණා බා. කට්ටිය මම එකට. අපි ඔර තැඹිලි ගෙඩිය මොකක් කරි වෙලාද? මාමේ මේ වානේ දින්නේ. මේ මාමනේ දින්නේ. සම්තින් මචං. මේ බලපන් මාව ගහනවා. ඒ කියන්නේ මම බං ඉතින් යකෝ බොරැල්ල කනත් එත් මේක කරා අපිට ඉච්චරවත් බය හිතුන්නේ. බොරැල්ල කනත් ඒ කරා. පොල් මහසුණා බං. මේ අයියද බං. චාලි ඔයාට යන්න බැයිද? ඊමියේ අඩු දැන්නම් සීරියස් මෑ. ඒ කියන්නේ ඇත්තටම මේක අරගෙන බා. මේ හුලංවත් නෑ දැන් නම්. ඇත්තටම හුලඟකුත් නෑ බන්ද. මෝ යවාගෙන කොහොමද? චාලි යන්න. මෝ යවාගෙන. යකෝ තරහින් ගියා. ඔයාලා බය වෙන්න එපා. හරිද නංගි? අපි ඔයාලට කරදරයක් කරන්න නැත්නම් එයාලා අපිට කරදරයක් කරන්නේ නෑ මේක මෙච්චර කරා මේ ඩෙඩ් සීරියස් නේ බං. ඔව් බං. ඔයාලට පුළුවන් ද අපිට සමාව දෙන්න?
මචන් මේ something happening. No one's doing anything. කවුරුවත් මුකුත් කරන්නේ නැහැ. දැන් හුලගත් නෑ. පැන්සලත් බැලන්ස්. පැන්සල වැටෙන්ඩම හදන්න පැන්සලත් බැලන්ස් අනික මං නැත්තම් මං තියපු ගමන් කරගෙන ඉන්නේ මං කතා කරද්දී කරගෙන හරි දැන් ඔය අනේ ඉවර කරමු ඉතින් ඉවර කරන්න ඉතින් මම කරන්න චාලි මේකින් තියමු දැන් ඔය කොලේ කවද බිත්ති ඇලවිලා තියෙන ගෙදර නැද්ද අර ඔය හරි ඒක ඇවිල්ලා කියලා ලේත් තිබින්න ඉතින් තව ගේම්ස් ටිකක් කරන්න ප්ලෑන් කරගෙන හිටියට මේකට උන දේත් එක්ක අපිට ඇත්තටම බයයි යාළුවනේ මොකද කිව්වොත් මෙතන අපිට යන්න එන්න කියලා තැනක් නැහැ අපි මේ එන ඈතක ඉන්නේ දැන් වෙලාව 2:11යි වලට පේනවද දැන් පාවන නිදි නෑනේ කියන්න බෑ මේ දවස්වල නිදන්න හොඳ නෑ නියම රැට එහෙමද එලිවෙන්ඩ තව පැය 4-5 තියෙනවා යාළුවනේ අපිට තාම අලි අනතුරු වගේම හොල්මන් අනතුරු වෙන්නත් පුළුවන් තාම ඉවර නෑ අනතුරු වෙන්න පුළුවන් එක morning boys අපි එක්කලා hi good morning